ආයුබෝවන් නොදන්නා සත්‍ය හෙළි කරන රහස් ඇස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබට හිතාගන්න පුළුවන්ද අද අපි ජීවත් වෙන ලෝකයට වඩා දියුණු ශිෂ්ටාචාරයක් අවුරුදු දහස් ගණනකට කලින් තිබුණ කියලා. රන් වලින් දිලිසෙන මාලිගා, විශාල වරායන්, උසස් ඉංජිනේරු හැකියාව, බලවත් නාවික හමුදාව. හැබැයි එකම එක දවසකින් ඒ මුළු නගරයම මුහුද යටට අතුරුදහන් වුණා. ඒ නගරය තමයි ඇට්ලැන්ටිස්. ඇට්ලැන්ටිස් කියන්නේ ඇත්තටම තිබුණු නගරයක්ද? නැත්නම් මිනිසුන් හදපු පුරාවෘත්තයක්ද? අද රහස් ඇසෙන් අපි ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ අභිරහස් නගරයක රහස ගවේෂණය කරමු. ඇට්ලැන්ටිස් ගැන මුලින්ම ලෝකයට සඳහන් කළේ ග්‍රීක දාර්ශනිකයෙක් වන ප්ලේටෝ. ක්‍රිස්තු පූර්ව 360 වසරේ පමණ ඔහු ලියූ ටයිමස් සහ සිටියස් කියන ග්‍රන්ථ දෙකේ ඇට්ලැන්ටිස් ගැන විස්තර සඳහන් වෙනවා. ප්ලේටෝ කියන විදියට ඇට්ලැන්ටිස් කියන්නේ අතිශයින්ම දියුණු දූපත් රාජ්‍යයක්. ඒ ජනතාව ධනවත්, දක්ෂ සහ බලවත්. ඔවුන් සතුව තිබුණ විශාල හමුදාවක් සහ මුහුද පාලනය කළ හැකි නාවික බලයක්. නමුත් බලය සහ අහංකාරය වැඩි වුණාට පස්සේ ඔවුන්ගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ප්ලේටෝගේ විස්තර අනුව ඇට්ලැන්ටිස් නගරය ඉතා සැලසුම් සහගතව ඉදිකර තිබුණා. මධ්‍යයේ රජමාලිගාව, ඒ වටා වටකුරු ඇලමාර්ග, ඒවා සම්බන්ධ කරන පාලම්, සෑම තැනම දියුණු ගොඩනැගිලි සහ විස්මිත නිර්මාණ. සමහර විස්තරවලට අනුව බිත්ති වටිනා ලෝහ වලින් ආවරණය කර තිබුණා කියලත් සඳහන් වෙනවා. ඒ කාලයට සාපේක්ෂව මේ නගරය අසාමාන්‍ය ලෙස දියුණු බව බොහෝ දෙනා විශ්වාස කරනවා. ප්ලේටෝගේ විස්තර අනුව ඇට්ලැන්ටිස් රාජ්‍ය බලයෙන් සහ ධනයෙන් උච්චතම තැනට පැමිණියා. නමුත් කාලයත් එක්ක එහි මිනිසුන්ගේ අහංකාරය සහ බල ලෝභීකම වැඩි වුණා. ඔවුන් අවට රටවල් අල්ලා ගැනීමටත් තම බලය ව්‍යාප්ත කිරීමටත් උත්සාහ කරා. ඒ ගැන දෙවිවරුන් කෝපයට පත් වූ බව පුරාවෘත්තයේ සඳහන් වෙනවා. ඊට පසු දරුණු භූමිකම්පා සහ විශාල මුහුදු රළ ඇති වූ බවත් එකම එක දවසක් සහ රාත්‍රියක් ඇතුළත මුළු ඇට්ලැන්ටිස් නගරයම මුහුද යටට ගිලී ගිය බව ප්ලේටෝ සඳහන් කරනවා. එතැන් සිට අද දක්වා ඒ නගරය නැවත කිසිවෙකුටවත් හමු වී නැහැ. මේ තමයි අදටත් ලෝකය අහන ලොකුම ප්‍රශ්නය. ඇට්ලැන්ටිස් කියන්නේ ඇත්තටම තිබුණු නගරයක්ද? සමහර පර්යේෂකයන් කියන්නේ එය සැබෑ ශිෂ්ටාචාරයක් බවයි. තවත් පිරිසක් කියන්නේ ප්ලේටෝ මිනිසුන්ට ආදර්ශයක් දීමට නිර්මාණය කළ කතාවක් පමණක් බවයි. තවත් විද්‍යාඥයින් පවසන්නේ ග්‍රීසිය අසල පිහිටි සන්ටෝරිනි දූපතේ ඇති වූ විශාල ගිනිකඳු පිපිරීමක් මේ කතාවට හේතු වන්නට ඇති බව. ඒ පිපිරීම නිසා මුළු නගරයක්ම විනාශ වී ගිය බවට සාක්ෂි තියෙනවා. ඒ නිසා ඇට්ලැන්ටිස් පුරාවෘත්තයේ බිහි වුණේ ඒ සිදුවීම පදනම් කරගෙන වෙන්නත් පුළුවන්. අදටත් ලෝකයේ විවිධ පර්යේෂණ කණ්ඩායම් ඇට්ලැන්ටිස් නගරය සොයනවා. අට්ලාන්ටික් සාගරයේ මධ්‍යධරණී මුහුදේ, කැරිබියන් මුහුදේ තවත් බොහෝ ස්ථානවල ගවේෂණ සිදු කරනවා. මුහුදු පතුලේ හමුවන සමහර ගල් නිර්මාණ සහ නටබුන් නිසා මේ අභිරහස ගැන උනන්දුව තවත් වැඩි වෙලා තියෙනවා. හැබැයි අද වනතුරුත් ඇට්ලැන්ටිස් නගරය තිබුණා කියලා ඔප්පු කරන පැහැදිලි සාක්ෂියක් හමු වෙලා නැහැ. ඇට්ලැන්ටිස් ඒක ඇත්තටම තිබුණු නගරයක්ද? නැත්නම් අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසුන්ගේ සිතේ ජීවත් වන පුරාවෘත්තයක් විතරද? ඒකට නිශ්චිත පිළිතුරක් අදටත් නැහැ. හැබැයි එක දෙයක් නම් පැහැදිලි. ලෝකයේ විශාලතම අභිරහස් අතරින් එකක් ලෙස ඇට්ලැන්ටිස් තවමත් ජීවත් වෙනවා. ඔබ හිතන්නේ ඇට්ලැන්ටිස් නගරය ඇත්තටම තිබුණද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ සැඟවුණු රහස්, ඉතිහාසයේ අභිරහස් සහ විස්මිත සත්‍ය කතා ගැන දැනගන්න රහස් ඇස චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මම නැවතත් හමුවන්නේ තවත් අලුත් අභිරහසක් සමගින්.
එතෙක් සුබ දවසක්.